ඔබට මේ හැම ඔප්පු කරලා පෙන්නලා කියලා තියෙනවා. ඔන්න බුදුදහමෙනුත් ඔප්පු කරන්න. අපිට හැමදෙස්සෙම ඔබ ඕනේ ඔබ සතුටින් ඉන්නවා දකින්න. නමුත් ඔබ යන පාර සතුටින් ඉන්න පාරක් නැහැ. ඒක නිසා අපි පින්වතුනි පුළුවන් තරම් බලන්න. ඒ කාලේ ඉන්න මිනිස්සයා කනප්පු දිහා බලන් ඉන්නේ නැතුව පෙරේතය වුණා නම් පින්වතුනි. ඔබ ඔය ෆෝන් එක දිහා බලාගෙන. ඔබ ඔය කාර් එක දිහා බලාගෙන. ඔබ ඔය මොකක් හරි මාළේ හරි මොකක් හරි දිහා බලාගෙන. මැරිලා මොකද්ද වෙන්න හදන්නේ කියලා මතකද? ඒකයි මේ තේරුම් කරන්න හදන්නේ. ඒක නිසා ඔබගේ හිත ඕවෙන් ගලව ගන්න. ඔබගේ හිත ශක්තිමත් කරගන්න. බලන්න පුළුවන්ද කියලා අපි ශක්තිමත් කරලා දෙන්නම්. ඔබට තියෙන අපිට අවස්ථාව දෙන්න විතරයි. ඔබ පුළුවන් නම් ශක්තිමත් කියලා පෙන්වන්න අපිට ඉස්සෙල්ලා. සීහෙල ජීවිතයක් ගත කරලා පෙන්වන්න මාස 6ක්. මොකුත් නැහැ. ඒ ෆෝන් මොකුත් නැහැ. ෆෝන් එකක් ඕනනම් අර පොඩි දාදි ෆෝන් තියෙන මොකුත්ම නැති ෆෝන් කතා කරන්න පුළුවන් එච්චරයි. අවශ්‍ය වෙලාවට විතරක් කෝල් එකක් ගන්න. මේ ලෝකේ ඉන්න මිනිස්සුත් එක්ක ඒවල යන්නේ නැතුව මේ ෆිල්ම් බලන්න අරවා මේ මොකුත් නැහැ. මේ බොහොම ගෙදර ඉන්නවා. පන්සල් යන්න ඕනෙත් නැහැ. මම පන්සල් යන්න කියලා කියනවා නෙමෙයි. මාස 6ක් නිකන් ගෙදර සාමාන්‍ය ජීවිතේ ඉඳලා පෙන්නන්න. ඔබට ඉන්න බෑ. ඒ කියන්නේ ඔබගේ හිත තනි කරම වහලෙක් වෙලා ඉවරයි ඒවට. ඉතින් දැන් හිතලා බලන්න පින්වතුනි කන්න ඕනි වුණාට පස්සේ මොකද්ද ඔබට ඕනේ? බෙරේකුයි ගෙජ්ජි කුට්ටමකුයි දෝනේ කන්න ඕන වුණා. මොකද්ද ඕනේ? කන්න ඕන මොනවද ඕනේ? කෑම ඕනේ. නේද? කන්න ඕනේ වෙන්නේ මේ හිතට නේද? බලාපොරොත්තුව තියෙන්නේ මොන හිතටද ඊට පස්සේ? ඊළඟ හිතට නේද? මොකද හිතක් කියන්නේ පින්වතුනි මේ තප්පරයකට කෝටියෙන් පංගුවකදී මක් වෙලා යනවද ඒක? ඒක වැය වෙලා යනවා. මට කන්න ඕනේ කියලා හිතනකොටම හිත කීයක් වැය වෙලා ඉවරයිද? හිත 10 ගාණක් වැය වෙලා ඉවරයි ඒ වෙලාවෙම පින්වතුනි. මට කන්න ඕනේ කියලා හිතනකොට. එහෙනම් අපි හොඳටම දන්නව නේද පින්වතුනි මේ හිත නෙමෙයි කියලා කන්නේ. දන්නවද නැද්ද? දන්නවද නැද්ද? හා. ඒ කියන්නේ පින්වතුනි මේ හිතට හිතුණා නම් ඊළඟ හිත ඒ කියන්නේ බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා දැන් තේරෙනවා. මේ හිතට කන්න ඕනේ කියලා හිතනකොට තව හිත පරම්පරාවම ඒ කියන්නේ බලාපොරොත්තුෙන් ඉන්නවද නැද්ද? හා. එහෙනම් දැන් මට කියන්න මැරෙන වෙලාවේ ඔබට හිතනවා කන්න තිබුණා නම් හොඳයි කියලා. මැරෙන වෙලාවේදී වෙන්නේ පින්වතුනි මේ හිත මේ කය වැය වෙලා ගියා. ආයිත් මේ කයේ හිත උපදින්නේ නැහැ. වෙන කයක් ඇතුළු කරගෙන හිත උපදින්න පටන් ගන්නවා. ඕකනේ වෙන්නේ. එතකොට මේ කය වැය වෙලා ගියේ කයට කෑම ඕනේ කියුණා නම් පින්වතුනි. එතකොට ඊළඟට පහළ වෙන්න තියෙන හිතට කෑම ඕනේ නැද්ද? ඔන්න ඔහමයි පින්වතුනි ඔය පෙරේතෙක්. ඒකම කිව්වා ඔබට ඔප්පු කරලා පෙන්නන්නම් මේවා. මේ දහම තුනේ. එහෙනම් දැන් ඔබට තියෙනවනේ මම එක කිව්වේ මම ඔබට අභියෝගයක් මේ දෙන්නේ. පුළුවන් නම් ඔබව බේරගෙන පෙන්නන්න. බේර ගන්න තියෙන මග තමයි මේ කියන්නේ. අන්න ඒකයි පින්වතුනි කිව්වේ. දැන්ටත් ගොඩක් වැරදිලා ඉවරයි. ඒක නිසා පුළුවන් තරම් පින් කරන්න. පුළුවන් තරම් පින් කරන්න. පුළුවන් තරම් නිවන අධිෂ්ඨාන කරන්න. මේක හොයන්න. මේ තරුණ දරුවන්ට විශේෂයෙන් කියන්නේ හොයන්න මේ නිවන ගැන හොයන්න. මේ ඔබගේ උරුමය ඔබ දන්නේ නැති වුණාට. ඔබ සීහෙල දරුවෙක් නම් මේ ඔබගේ උරුමය මේක ගැන හොයන්න. නැතු ඔබගේ හිතට එන එක ගැස්සේ දුවන්න එපා. මේ තරුණ දරුවන්ගේ ඔළුවට එන්නේ මොකද බලන්නේ ඒවනේ බෙන්. ඔළුවේ තියෙන දෘෂ්ටිනේ ඔය. තනිකර බලන්නේ ඒවනේ. එතන ඕනේ පින්වතුනි තරුණ වේදී කාත්මික මොන හරි සම්බන්ධකම් විරුද්ධ ලිංගිකව සමලිංගිකව ආකර්ෂණ ඇති කරගෙන ඕක තමයි එයාගේ ජීවිතේ. ඔබට හිතෙන්නේ නැද්ද පින්වතුනි ඔය හිතක් තමයි ඔක්කොම හිතන්නේ කියලා? ඕකේ තියෙන්නේ හිතකුයි ගතකුයි විතරයි නේද? වෙන මොකුත් නැහැ නේ ඕකේ. එහෙනම් ඔය මම කියන එකක් හිතෙන්නේ කොහෙටද ඔය? හිතට නේද? ඒ කියන්නේ පින්වතුනි මේ අරූපී හිතක්. ඒ කියන්නේ ශක්තියක් හිත කියලා කියන්නේ. දැන් මේ ශක්තියට හිතලා තියෙනව නේද මම මිනිස්සෙක් කියලා? يعني ඉතින් මේ ශක්තියට හිතෙනවා මම සතෙක් කියලා. ඔය හිතලා බලන්න කොයිතරම් විකෘතියකටපත් වෙනවද කියලා මේ අවස්ථාව. ඔය ඔබට හිතෙනව නෙමෙයි පින්වතුනි. ඔබ කියලා එකක් නැහැ. තියෙන්නේ දෙකයිනේ මොකද්ද? හිතයි ගතයි වෙන මොකුත් ඕකේ නැහැ. ඔය ගත ඇසුරු කරගෙන හිත හැදෙනවා. හැම වෙලාවකම හිතක් හැදෙනවා. ඇහැට රූපයක් සම්බන්ධ වෙනකොට හිතක් හැදෙනවා.
ඒක වැය වෙලා යනකොට ආයි කනට ශබ්දයක් සම්බන්ධ වෙනකොට ආයි තව හිතක් හැදෙනවා. ඔන්න ඔහම හිත හැදෙන වැඩපිළිවෙලක් තියෙන්නේ. එහෙනම් දැන් ඔය හිතට නේද පින්විතනේ දැන් මේක හිතෙන්නේ? හිත කියන්නේ අරූපී දෙයක් තනි කරම. එහෙනම් මේ අරූපී වෙච්ච මේ හිතට නේද පින්විතනේ හිතෙන්නේ සතෙක් කියලා. දැන් ඔය ෆෑන් එකක් අරගිලා එන ශක්තියට මොකද්ද කියන්නේ අපි? චාලක ශක්තිය. චාලක ශක්තියට හිතේද පින්වතුනි මම හිතක් කියලා. මම මේ සතෙක් කියලා. ඒකට හේතුව තමයි පින්වතුනි චාලක ශක්තියට හිතන්න බෑ. චාලක ශක්තියට පුළුවන් චලනය වෙන්න. එක එක ශක්තියින්ට තියෙනවා පින්වතුනි එක එක ගති ලක්ෂණ පිළිදලා. චාලක ශක්තියට පුළුවන් චලනය වෙන්න. තාප ශක්තියට පුළුවන් උෂ්ණත්වය වැඩි කරන්න අඩු කරන්න ඔය කටයුතු කරන්න. විද්‍යුත් ශක්තියට පුළුවන් ගලන්න. විභව ශක්තියට පුළුවන් තැම්පත් කරගන්න. ඔය වගේ චිත්ත ශක්තියට පුළුවන් පින්වතුනි හිතන්න. ඒක අරුමයක් නෙමෙයි. දැන් අපි අරුමයක් කියලා හිතන්නේ නැහැ නේද පින්වතුනි? චාලක ශක්තියට චලනය වෙන්න පුළුවන් කියනකොට. ඒක අරුමයක් නෙමෙයි ඒක ඒකේ ගතියක්. අන්න ඒ වගේ පින්වතුනි මේ හිත කියන එකේ චිත්ත ශක්තිය කියන එකේ තියෙන ගතිය මොකද්ද? හිතන්න පුළුවන්. ඒක නිසා චාලක ශක්තියට හිතුන් නැති වුණාට පින්වතුනි මම සතෙක් කියලා. අර චිත්ත ශක්තිය කියන එක අන්න ඒකට හිතෙනවා එහෙම. අවිද්‍යාව කියන ප්‍රශ්නේ එතන තියෙන නිසා. එතකොට දැන් බලන්න හිතකට හිතලා තියෙනවා හෙවත් ශක්තියකට හිතලා තියෙනවා මම සතෙක්. ඒ සතෙක් වෙන මම මිනිස්සෙක්. ඒ මිනිස්සෙක් වෙන මම පිරිමියෙක් හෝ ගැහණියක්. ඒ ගැහණියක් වෙච්ච මම අම්මා කෙනෙක්. දැන් මම අම්මා කෙනෙක් කියලා හිතෙන කාටද තුලයි? ශක්තියකට. ඔය මිනිහුරු හිතන එකක් නෙමෙයි. ඔය ශක්තියකට හිතෙන්නේ. චිත්ත ශක්තිය කියන ශක්තියට ඔහොම හිතෙන්නේ වෙනතන. ඔහොම හිතෙන්න හේතුව තමයි අවිද්‍යාව තෘෂ්ණා කියන ප්‍රශ්නේ. අවිද්‍යාව තෘෂ්ණා කියන වැඩපිළිවෙල නිසා පින්වතුනි ඔන්නෝම හිතන ඔය කියන හිතට. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ නැද්ද පින්වතුනි ඔය හිත කියන එක මහා පුදුම භයානක දෙයක් හරි පරිස්සමෙන් අසුරු කරන්න ඕන එකක් කියලා. ඔය හිතට දේවල් පෙන්නද්දි හරි පරිස්සම් වෙන්න ඕනේ නැද්ද ඔබ? බලන්න දැන් ඔබගේ ඔය හිත කරන දේවල් දැන් ඔබගේ ජීවිතේ ගයක් හැදුවා නේද? කමක් නැහැ හැදුවට මම නිකන් අහන්නේ ගයක් හැදුවා නේද? ඈ? මොකද්ද කවුද හැදුවේ ගේ? අර හිත. මොකද ඒ හිතට හිතුණා කවුරු කියලාද? සතෙක් කියලා. ඒ සතා කවුරු කියලා හිතුණාද? මිනිස්සෙක් කියලා. ඒ මිනිස්සයා කවුරු කියලා හිතුණාද? හොඳ සල්ලිකාර මිනිස්සෙක් කියලා. ඒක නිසා මොන වගේ එකක් හදන්න ඕනේද? ලොකු ගයක් හදන්න ඕනේ කියලා. අන්න එහෙම තමයි පින්විතනේ ගේ හැදිලා තියෙන්නේ ඔබගේ. ඔය හිතට යම් වෙලාවක හිතුවා නම් එහෙනම් මං දුප්පත් මිනිස්සෙක් කියලා හදන්නේ පැල්පතා. ඔය හිතට යම් වෙලාවක හිතුණා නම් එහෙනම් මං හරකෙක් කියලා පින්විතනේ එතනින් එහාට කන්නේ තනකොළ. කැමති වුණාද අකමැති වුණා. ඒකයි ක්‍රමේ. ඔය කරන්නේ පින්විතනේ හිතට හිතලා දිනන දේ. මෙතන ඇදි පෙම්වත්තු වෙච්ච හිත. පෙම්වතා. වෙච්ච හිත ඇති මෙතන. පෙම්වති වෙච්ච හිත ඇති. එතන ඒ හිතට හිතන මොකද්ද? මම පෙම්වතියක්. එතන අර ඉන්නේ කවුද? ඒ පෙම්වතා. කාටද හිතෙන්නේ? අර හිතට. ඒකයි මේකද මේ දහම අවබෝධයෙන් ඕක දිහා බලද්දී මහා විහිළුවක් වගේ පේනවා. ඒක හරි විහිළුවක්. මේ ලෝක සත්‍යයේ මේ වෙලාව තියෙන වැඩේ. හිතක් අරයි යන දුර කියලා මිනිස්සෙක්ව. ඔය හිත ඔබ හරියට පරිසම් කරගත්තේ නැත්නම් පින්විතනේ ඔය හිතට තව ඒවා හිතෙනවා ඊට පස්සේ. ඔය හිතට එක එක දෘෂ්ටි එනකොට එක එක ඒවා හිතෙන්න පටන් ගන්නවා.
ඒකට අනුකූලව ඔය ගත වැඩ කරනවා. ඔබගේ ජීවිත කාලේ ඔන්න ඔහම ගත වෙනවා. පොඩි කාලේ ඉඳලා ඔබගේ ජීවිත කාලේ ගත උනේ ඔය හිතට හිතිච්ච දේවල් මක් කරන්නද? කරන්න. කොහේ හරි වැඩසටහනක හිටියනම් එහෙම හොඳ දොස්තර කෙනෙක්. හරි කරුණාවන්ත දොස්තර කෙනෙක් හරි කම නැත්නම් සල්ලි තියෙන දොස්තර කෙනෙක් මොකක් හරි. හිටියනම් එහෙම. ඒක බලපු හිතට හිතෙනවා මොකක් කියලාද? අර ඉන්නේ දොස්තර කෙනෙක් කියලා හිතෙනවා. දොස්තර කෙනෙක්ද හිටියේ? නෑ. එතන තිබෙත් මොකද්ද? ගතකුයි හිතකුයි විතරයි වෙන්නේ. නමුත් මේ හිතට ඒක හැංගෙනවා අර විදිහට. අවිද්‍යාව තෘෂ්ණා තියෙනකොට ඒක විදිහක් ඒ වෙන. ඒක දැක්කට පස්සේ හිතෙනවා මටත් දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියලා. දැන් හරි. එතනින් එහාට මොකද කරන්නේ? එතනින් එහාට මේ මනුස්සයාගේ මුළු ජීවිත කාලෙම මේක වෙනවා. අද මෙතන දොස්තර වෙච්ච අය ඕන තරම් ඇති. ඒ අයට දොස්තර වෙන්න පුළුවන් උනේ ඔන්න ඔය කාරණා නිසා. ඔන්න ඔහම තමයි හිතුනේ. හිතලා දොස්තර වුණාට පස්සේ හිතට හිතුණා මොකක් කියලාද? දැන් මම දොස්තර කෙනෙක් කියලා. ඔය හිතනවා පිස්සු හැදුනොත් එහෙම. පිස්සු හැදිලා සක්විති රජුර කියලා හිතනොත් එහෙම. එතනින් පස්සේ හිතනවා මං කවුරු කියලාද? සක්විති රජුර කියලා. ඔය හිතට හිතෙන හැටි. මොකද ඔය හිත ඔබ හරියට පාලනය කරගත්තේ නැහැ. ඔය හිත මොකද්ද කියලා ඔබ ඉගෙන ගත්තේ නැහැ. ඒක නිසා අද හිතට ඕන දේවල් කළා දැන් අවුරුදු 70ක් විතර වෙලා තව ටික දොරකින් මැරිලා යන්න බලාගෙන ඉන්නවා. බය වෙන්න එපා. ආයි ඔය විදිහටම ඉපදිලා. පෙරේත එකරි මොකක් හරි වෙලා ඉපදිලා. ඔය වැඩ පිළිවෙල ඔහොමම යන්න තමයි තියෙන්නේ. හැබැයි ඔබ යම් දවසක හිත ගැන ඉගෙන ගත්තොත් මේ හිත මෙන්න මෙහෙම එකක් මෙන්න මේ වැඩ පිළිවෙලක් වෙන්නේ කියලා පෙන්වතනේ. ඔබ ඔය වැඩ පිළිවෙල නතර කරනවා. අන්න එදාට ඔබ දිනනවා. එච්චරයි තියෙන්නේ. කවදා හරි දවසක ඔබට බුදුදහමේ පිහිට හම්බුනොත් ඔබ දිනනවා. නැත්තම් එතකල් මොකද වෙන්නේ? ඔබ මේ ගමන යනවා. ඒකයි කියන්නේ. අවසානයක් තියෙනවා. කවදද කියලා තීරණය කරන්නේ කවුද? ඔබ. අවසානයක් තියෙනවා. මේ ඉන්න ඕන මේ සත්ත්ව වශයෙන් පෙනී සිටින ඕනෙම කෙනෙක්ගේ අවසානයක් තියෙනවා පෙන්ගත. කවද්ද? ඒක ඉතින් ඔබ තීරණය කරන්න. ඔබට තව ඕනනම් ওই දේවල් කර ඉස්සරහට යන්න මොකද කරන්න තියෙන්නේ? එහෙම කරලා ඉවර වෙලා පස්සේ තීරණය කරන්න දැන් නිදහස් වෙන්න ඕනේ කියලා. එතකල් කොහොම යන්න. එහෙනම් දැන් ඔබ තේරුම් ගන්න පින්වතුනි. අපි මේ පින් කටයුතු කරන්න මේ හැම දෙයක්ම කරන්න මේ මෙච්චර උනන්දු වෙන්නේ ඇයි කියලා. ඒක නිසා ඔබට එන හැම අවස්ථාවක්ම ඔබ ප්‍රයෝජනෙට ගන්න. අද ගොඩ වෙලාවක් බණ කියන්න බෑනේ. පුළුවන් තරම් ඔබ උත්සාහ කරන්න. ඔය මනුස්ස ජීවිතේ ඉස්සර තේරුම් ගන්න. ඔය හිත කියන එක ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. ලෝකේ තියෙන හැම එකක්ම ඉගෙන ගන්න අතරේ පොඩ්ඩ හිත ගැන ඉගෙන ගන්න. ඕක හරියට පාවිච්චි කරන්න. ඔය හිත නිසා තමයි ලෝක සත්‍යය ගොඩක් දුක් වෙන්නේ. සත්‍යයක් සතර අපායට යන්නේ හිත නිසා. හොඳට මතක තියාගන්න. ඔය ගත නිසා නෙමෙයි. හිත නිසා. නමුත් අද ලෝකේ සත්‍යය වැඩි හරියක් වෙන්තුනේ වැඩිපුර ගාලේ ගත කරන්නේ මොකක් උදෙසාද? ගත උදෙසා. හොඳට බලන්නේ නැද්ද කියලා. ඔබගේ ජීවිතේ මම ඔබ මනුස්සයෙක්ද නැද්ද කියලා තීරණය කරන්න එක ලක්ෂණයක් කියන්නද? මොකද අදෘශ්‍යමාන වල්ග එහෙම තියෙනවනේ. දන්නේ නැනේ. නමුත් මනුස්සද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් විදිහක් තියෙනවා. ඔබගේ ජීවිතේ පැය 24ක කාලය බෙදන්න ගතටයි හිතටයි කියලා. අන්න ඒකෙදි ඔබට පැය අඩුම තරමේ පැය 5ක්වත් හම්බුනොත් හිතට කියලා පැය 24න් පැය කීයද 5ක්වත් අඩුම තරමේ හම්බුනොත් හිත වෙනුවෙන් කරන අන්න එදාට ඔබට සතුටින් ඉන්න පුළුවන්. කවුරු කියලාද? මිනිස්සෙක් කියලා. ගැනලා බලන්න. අද දවස ගන්න එපා.
අද ඉඳලා හෙට දවල් වෙනකන් ගන්න එපා. ඒක හරියන්නේ නැහැ නේ. සාමාන්‍ය දවසක් ගන්න. ඔබගේ ජීවිතේ සාමාන්‍ය දවසක්. නිකන් ගත්තා. අරහවල් දවස. අරගෙන ගන්නලා බලන්න උදේ මෙන්න මෙලාට අවදි වුණා. අවදි වෙච්ච ඉඳලා මොනවද කළේ කියලා. හිත වෙනුවෙන් මොනවද කළේ කියලා. ඇත්තම කිව්වොත්. මං හිතන්නේ වැඩි හරියකගේ. පැයක්වත් හොයාගන්න ඕන. කමන්නේ ඔබට ඕනෙම නම් මිනිසෙක් කියලා කියාගන්න. නැත්තම් මේවා ගැන හිතලා බලන්න. පැය 8ක් නිදා ගන්න මිනිස්සු. පැය 6ක් කියමු. පැය 6ක් 8ක් ওই දෙක අතර නිදා ගන්නවා. පැය 6ක් නිදා ගන්නයි දේශනාවල් අතර නිදා ගන්නවනේ. භාවනා කරන ඉඳගෙනත් නිදා ගන්නවනේ. එතන ඒවත් කොහෙටද ඇයිද? ඒවත් ගතට ඇයිද? ඒවා හිතට දාන්න එපා. නිින්ද කියන එක හිතට ඕන එකක් නෙමෙයි. ඒක ගතට ඕනේ. බ්‍රහ්මයන් නිදා ගන්න ඕනේ නැහැ. කියන්න බලන්න. උයනේව රස්සාව කරන්නේ හිතටද? නෑ ගතට. රස්සාව කරන්නේ පැය 8ක්. මුල් බස් එක යන පැය 2ක්, එනවා පැය 2ක්. එතන 12ක් ගිහිල්ලා නිදා ගන්න පැය 8ක් එතන 20යි. දැන්ට මනුස්සත්වෙන් මිදිලානේ. එහෙනම් වැඩ කරන දවසක් ගන්න එපා. මොකද වැඩ කරන දවසක් ගත්තොත් එතනින්ම මනුස්සත්වය යනවා. මොකද මුණ හේදුවෙත් නෑ, නෑවෙත් නෑ, ඒ ටික කලේ නෑනේ. තාම කෑවෙත් නෑ. ඒ එකක්වත් තාම දැම්මේ නෑ. වැඩට ගියා පැය 8ක්, යන්න 2යි, එන්න 2යි, 4යි, එතන 12යි, නිදාගත්ත 8ක්, 20යි. තව 4යි ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ අර පැය 5ක්වත් තාම දීලා නැති එකට පැරදිලා ඉන්නේ. ඉස්කෝලේ යන කෙනෙක් කරන්න මේ ඉගෙන ගන්න මොකටද? හිතේ පහසුවටද? නෑ. ගත පෝෂණය කරන. සල්ලි ඕනේ ගත පෝෂණය කරන. හිත පෝෂණය කරන සල්ලි ඕනේ නෑ. ඒකයි. හේතන බලන්න. මිනිස්සෙක් හොයලා දෙන්න මට බලන්න. ඔබට මට මිනිස්සෙක් හොයලා දෙන්න පුළුවන් නම් හෝ නැත්නම් ඔබ මිනිස්සෙක් කියලා මට ඔප්පු කරලා දෙන්න පුළුවන් නම් මට ගැරන්ටි එකක් දෙන්න පුළුවන් ඔබ මැරිලා ගොඩක් දුරට මිනිස්සෙක් වෙයි කියලා. 100% කියන්න බෑ නමුත් ගොඩක් දුරට මිනිස්සෙක් වෙයි කියලා උපකල්පනය කරන්න පුළුවන්. මොකද මනුස්ස පෙරේතයා තමයි පින්විතේ පෙරේතෙක් වෙන්නේ. ඉස්සෙල්ලා කෙලින්ම පෙරේතෙක් වෙන්න බෑ කාටවත්. ඉස්සෙල්ලා මක් වෙනව නේද? මනුස්ස පෙරේතෙක් වෙන්න. මනුස්ස හරක තමයි හරකෙක් වෙන්නේ. ඒ කියන්නේ මේ මනුස්ස අත්බැවේ ඉන්න වෙලාවේ හරක ගති ලක්ෂණ පෙන්눔 කරනවා ඒ කියන. පෙරේත ගති ලක්ෂණ පෙන්눔 කරනවා. ඒ පෙරේත ගති ලක්ෂණ පෙන්눔 කරනවා කියලා කියන්නේ දැන් මේ යන්නේ හදන්නේ දැන්. ඒක අපි දන්නවා ඊට පස්සේ. ඒ වගේ ඔබට පුළුවන් නම් ඒක මනුස්ස ලක්ෂණයක් පෙන්눔 කරන දවසකට පැය 5ක්. මොකුත් ඕනේ. දවසකට පැය 5ක් හිත වෙනුවෙන් වෙන් කරලා. දැන් බණ ටිකක් අහනවා. ඒක හිතට දාගන්න පුළුවන්. මොකද හිතේ විමුක්තිය උදෙසා. හිතේ මේ දුක නිවා ගන්න තමයි බණ ටිකක් අහන්නේ. හැබැයි කවුරු බණ ටිකක් අහනවා. මේ බණ ටික කියලා ඉවරලා පිරිකර ටිකක් අරගන්න ඕනේ කියලා. එතකොට පිරිකර මොකටද? මොකටද? ආයි ගතට. එහෙනම් හරියන්නේ නැහැ. කෙලින්ම විමුක්තිය උදෙසා. හිත කියලා කිව්වේ හිත විමුක්තිය හොයන එකක්. හිතට ඔය චිත්‍රපටි බලන්න ඕනේ නැහැ හිතට. ඔය හිතට ලෙඩක් හැදෙලා හින්දා චිත්‍රපටි බලන්න හදන්නේ. හිතට තියෙන වෙන ප්‍රශ්නයක්. අන්නේ ප්‍රශ්න निराකරණය කරලා දෙන්න හිතට ඕනේ. අන්නේ ඒ වෙනුවෙන් ඔබ යම් කටයුත්තක් කරනවා නම් අන්න ඒක විතරක් දාන්න හිතට. නිකන් ගණන් හදලා බලන්න පිටුදනේ. ඔබට තේරෙයි. ඔබ හිතන් හිටියට ඔබ නිවන කරගන්න ඕනේ කියලා. හරි අදිස්ථානෙන් එනවා කොහොමද නිවන කරගන්න ඕනේ කොහොමද කරගන්න ඕනේ කියලා. මං හිතන්නේ නැහැ පිටුදනේ ගොඩ පිරිසකට ආයි මිනිස්සෙක්වත් වෙන්න පුළුවන් ඒක. ඔබ අතේ තියෙන්නේ ඔක්කොම. ඒක කිව්වේ. මේ අද පුළුවන් වෙනස් වෙන්න ඔබට. මං කියන එක වැරදිද පින්වදනේ? වැරදි නම් කියන්නේ මං හදාගන්න. මේ පැය ගන්න වැඩි කරන්න දෙන්නම් මං. පැයක්වත් දානවා නම් කියලා දෙන්නද? හිත වෙනුවෙන් පැයක්වත් දානවා නම් කියලා. එතකොට ඔබට සතුට වෙන්නේ. ආයිත් බණ අහන්නත් එයි. මම පින්වදනේ අපි තිත්ත උනාට
මේ ඇත්ත තේරුම් ගන්න එපා. නැත්තම් අපි අපේ වලනේන්ද කපා ගන්න මේ දවසෙන් දවස. මේ ඔබට තේරෙන්න ඕනේ නේද මේ තරුණ පරම්පරාව අනාථ වෙගෙන යන්නේ කියලා. භෞතික වස්තු නැතුව ජීවත් වෙන්න බැරි. මහා අනාථ පරම්පරාවක් මේ හැදෙන්නේ කියලා. හැම දෙයක්ම ඉන්ස්ටන්ට්ලි ඕන වෙන. ඉවසන්න බැරි පොඩ්ඩක්. ඔය හිරගෙදර ඉන්න ඉවසන්න බැරි වෙච්ච අය නෙමෙයි. ඉවසන්න බැරි වුණා. හිතට කේන්තියව ඉවසන්න බැරි නෑ බැරුවා. කවුරු හරි මොනවා හරි කිව්වා ඉවසන්න බැරි වුණා. දරා ගන්න බෑ මතක් වෙන දරට පපුවට ගිනියනවා. ඒක නිසා ප්ලෑන් කරලා මැරුවා. කොහොමයිනේ පින්වතුනි ඉන්නේ? හොරකම් කළා. දරා ගන්න බෑ බඩගින්න. ඒක නිසා හොරකම් කළා. පොල් ගෙඩියක් හොරකම් කළා. හිරේ ගියා. දරා ගන්න බෑ. කිසි දෙයක් දරා ගන්න බෑ. ඔය තත්ත්වයට තමයි දවසින් දවස යන්නේ. ඒකයි මම කියන්නේ බොහොම ළඟ මේ මහා කාලයක් යන්නේ නැහැ පින්වතුනි මාතෘ ඝාතක පීතෘ ඝාතක පරම්පරාව බිහි වෙන්න. හේතුව මොකක්ින්දද? දරන්න බැරි නිසා. ඉවසන්න බැරි නිසා. ඔබ ඔය හදන්නේ මාතෘ ඝාතකෙක් මතක තියාගන්න. ඒ අහිංසක දරුවාව මාතෘ ඝාතකෙක් කරනවා. මේ හරි දරුණු චෝදනා. මේ ඔබට කරන. ඔබ දරුවාව හරියට බැලුවේ නැත්තම් ඔබ දරුවා මාතෘ ඝාතකයෙක් කරනවා. මේකදී අම්මව මරණ එකේ ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. මට නම්. ඒ ගෑනු කෙනාව කවුරු හරි මරණ එක ඉතින් අපි කියන්නේ ඒක අන්න ගෑනු කෙනෙක් මරලා දාලා අතන ගෑනු කෙනෙක් මරලා දාලා වොන්තරන් ඇහෙන්නේ. නමුත් අම්මවනේ මරන්නේ. ඒ කියන්නේ ඒ ගෑනු කෙනා මැරිච් එක ගන්න නෙමෙයි මම මේ කියන්නේ පිටුත. අර සත්‍යය. අවීති මහ නරක ආදියට යන්නේ. ඔබගේ කිරි සප්පය. මෙතන ඉන්න අම්මලට හොඳට අත්දැකීම් තියෙනව නේද මම මේ කියන එක ගැන පිටුතනේ. දරුවට ටිකක් කේන්ති යනවා නේද? නිකන් හිතලා බලන්න. ඔබ දන්නව නේද ඔබට එහෙම කේන්ති ගියේ නෑ කියලා. ඔබගේ අම්මා තාත්තත් එක්ක. එච්චරට කේන්ති ගියේ නෑ කියලා. ඔබටත් කේන්ති යන අවස්ථාවල් ආව වෙන්න පුළුවන් ඔබගේ ජීවිතේ. නමුත් එච්චරට කේන්ති ගියේ නෑනේ. නමුත් අද ඔබගේ දරුවට ගොඩක් කේන්ති යනවා නේද? තව ඕක වැඩි වෙනවා එන්නේ. ඒ දරුවට දරා ගන්න බැරි වෙනවා. පව් පින්වතුනි ඒ දරුවට වැල්ල වැඩක් නැහැ. ඔබගේ වරද එක පැත්තක තියෙනවා. ඔබ බුදුහාමුදුරන්ව විශ්වාස කරන්නේ නැතුව ලෝකේ විශ්වාස කළා කාලයක්. දැන් ඔබ හැරිලා ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් අතීත කාලයත් ඉතින් බුදුහාමුදුරන්ව නෙමෙයි විශ්වාස කරේ ලෝකයාව. ඒක නිසා ලෝකයා කියපු ඒවා තමයි දරුවට දුන්නේ. බුදුහාමුදුරුවෝ කියපේව නෙමෙයි. මහරහතන් වහන්සේලා කියපේව නෙමෙයි. ඒවා දන්නෙත් නැහැ. දැන් ඔබ හැරිලා ඔබ දැන් බුදුදහම අඳුගෙන දැන් තථාගතයන් වහන්සේ මොනවද කිව්වේ හැම එකක්ම කරන්න බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්. මේ වෙනකන් විනාශ වෙච්ච ටිකක් තියෙනවා. දැන් අපි බොහොම පරිස්සමෙන් මේ හැම කෙනාටම මේ යහපත කරන්න ඕනේ. ටික ඒ දරුවන්ව පින්වතුනි දහමට යොමු කර අර කේන්ති බස්සන්න ඕනේ. කේන්තිය කියන්නේ වෙනම එකක් අමුතු එකක් නෙමෙයි පින්වතුනි. තණ්හාව නිසා හටගන්න එක. තණ්හා වෙනකොට දරා ගන්න බැරි වෙනකොට. ඒ කියන්නේ තණ්හාව ඇවිදිලා හිත මතකයි නේද අපි තණ්හා වෙච්ච හිතට කියන මොන හිත කියලාද? කොසුයි දල් හිත කියලා. කොස්සක් ඉදරක් කෙලින් හිටගෙන ඉඳලා දැකලා තියෙනවද කවද? නෑ. ඒක හැමදෙස්සෙම මොකක් හොයනවද? හේතුවක් හොයනවා හේතු වෙන. ඒ කියන්නේ ඒකට කෙලින් ඉන්න පණ නෑ වෙන්නේ. අවිද්‍යාව තෘෂ්ණාව වලින් මත් වෙච්ච හිතට පිංගුදෙනි කෙලින් ඉන්න පණ නෑ. ඒක හැමදෙස්සෙම මොකක් හරි සරණ කරගෙන ඉන්න හදන්නේ. ඒක නිසා ඒ සරණ වෙච්ච දේවල් හැමදෙස්සෙම බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වෙන ඒවා ලැබෙනකොට පිංගුදෙනි මේකට හරි ලොකු පීඩාවක් වෙනවා. ඒ පීඩාව දරා ගන්න බැරි වෙනකොට පින්වතුනි හිත වික්ෂිප්ත වෙලා යනවා. ඔන්නෝ අවස්ථාවට තමයි පින්වතුනි මේ ක්‍රෝධය කියලා කියන්නේ, ද්වේෂය කියලා කියන්නේ. ඒක හිතට දරා ගන්න බැරි වෙලා වෙන වික්ෂිප්තතාවය. ඒක ගොඩක් වික්ෂිප්ත වුණොත් එහෙම පින්වතුනි අම්මා තාත්තා පේන්නේ නැතු යනව නේද? ඒකයි කියන්නේ. දන්නේම නැතුව මේ ලෝක සත්‍ය හදන්නේ පින්වතුනි එහෙම පිරිසක්. ඒක නිසා ඔබ තේරුම් ගන්න. ඔබ මොන විදියට හිතුවත් මේක තමයි පින්වතුනි ඇත්ත. මොකද මේ බුදුන් දෙසූ ඇත්තනේ. ඒක නිසා බොහොම පරිස්සමෙන් මේ හැමෝටම යහපතක් වෙන වැඩ පිළිවෙලක් කරන්න ඕනේ. එහෙම නැත්නම් මම නම් ඉල්ලන්නේ මේ ලෝක සත්‍යයෙන් මේ දරුවෝ ලෝකෙට ගේන්න එපා.